Our school organizes several programs for the upcoming Nasak zone. News in details. It is proud to announce that our school has won the first place of the solo traditional drums event and the second place of girl canyon group event of all islands aesthetic competition which was held recently. අපි පන්සිල් සමාදන් වෙමු. ඒ සඳහා අපගේ සොයියන්ටයි මේ ඇරයුම. ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගෙන්ද අවසරයි. මා මෙතනට පැමිණියේ දවසේ සිදුවිලි ඉදිරිපත් කිරීමටයි. සාර්ථකත්වය ඔබ වෙත එන්නේ නැතේ. ඔබ ඒ වෙත යා යුතුය. දුෂ්කරයයි හැගෙන විට පවා උත්සාහ කරන්න. ඔබ අද දවසේ තබන කුඩා පියවර සහ හෙට දවසේ ඔබ ඔබේ සිහිනවලට ළඟා කරයි. සෑම විටම උත්සාහ කරන්න. ඒ සඳහා අප පන්තියේ ඉන්සල සහාගේ සොයන් දෙදෙනාටයි මේ ආරාධනය. වනනද අරණි ආදර සෙවනේ කිංකිණි හඳ නැහුව සුරලඳුන් ලෙසේ සීගිරි රඳුනේ ඇයි පිනිවි නිහඬව ඉන්නේ ඇයි ගුළුවි කැටපත් පවුරේ ගිහි පදලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ
සුළඟේ මුසුවී සුසුම් පාවෙලා ඒ රජදහනේ ජීවන ගීතයක් වුණා මේ ගිරි මුදුනේ ඔබරුව ලඳුනේ සිත්තර තෙලිතුඩකින් සිතුවමක් වුණා සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි කුළුවී කැටපත් කවුරේ ගී පදලීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ සීගිරි ලඳුනේ ඇයි තනිවී නිහඬව ඉන්නේ ඇයි කුළුවී සීගිරිය යනු ක්‍රිස්තු වර්ෂ 5 සියවසේ කාශ්‍යප රජු විසින් ඉදි කරන ලද විශ්මිත නිර්මාණයකි. ඊට පෙරදී ආශුස්වාක් විසජාලම්පර පර්වතයන් මුදුනේ යාලතු උරුම ගලකට මාතලේ දිස්ත්‍රික්කයට අයත් මධ්‍යම පළාතේ මෙම විශ්මිත නිර්මාණය පිහිටා ඇත. පිළිගත් රාජක රජක ලෙස සැලකෙන කාශ්‍යප රජුන් සොයිරු මුගලන් දේරීමට බලකොට තෝරා සීගිරිය කුමන රජු විසින් කුමන වර්ෂයේ නිර්මාණය කරන ලක්දක්ද? එම පිළිතුර නිවැරදි. මෙහි කුරුටු ගී කොතරම් ප්‍රමාණයක් තිබේද? එම පිළිතුර නිවැරදි. සීගිරිය අයත් පළාත හා දිස්ත්‍රික්කය කුමක්ද? මාතලේ දිස්ත්‍රික්කය මධ්‍යම පළාත. යුනෙස්කෝ මගින් සීගිරිය රෝග් උරුමයක් ලෙස නම් කළේ කිනම් වර්ෂයේදීද? 1900